අවසානයේ ගම් වතුරකුයි නායාමකුයි ඇවිල්ලා මේ ඔක්කොම කාලම් කළා. මනුස්සයාගේ ජීවිතේ හොද්දක් කළා. ඔයත් මමත් මැරෙන්නේ හිතා ගන්නවත් බැරි විදියට. පරම්පරා ගණනකින් ආපු ඉඩම් වල ඒවත් එක්කම රෝල් වෙලා ඒ පස් ටිකේම වැහිලා මෙරිලා යයි කියලා මිනිස්සු හිතුවේ නැහැ. අපිටත් හිතපු නැති විදිහට මරණය පැමිණෙනවා. මේ තමයි ජීවිතේ දකින්න අපි ඉස්සරහට දේවදූතයෙක් පැමිණියා. ජීවිතය ගැන හිතන්න දේවදූතයෙක් පැමිණියා. ස්වභාවික ව්‍යසන. ඉතින් පින්වතුනි මට මෙහෙම එක්කුත් මතක් වුණා අද උදේ. කෑමක් හදනකොට කඩෙන් වෙනම ලුණු ගේනවා. ලුණු ටික වෙනම කපනවා. කඩෙන් වෙනම සුදු ලුණු ගේනවා. සුදු ලුණු කරපින්දරම් ටික වෙනම කපනවා. ඊට පස්සේ එළවලු ගේනවා. මිරිස් ගුණ පහ වෙනම ගේනවා. අවසානයේ කොම් එකට දාලා පොද්දක් හදනවා. මිනිස්සු වෙනම අපේ ග්‍රාම සේවා වසම වෙන් කරගත්තා. මේ අපේ ජීවිතය ගැන මේ කියන්නේ. මේ අපේ ගම වෙන් කරගත්තා. මේ අපේ ඉඩම වෙන් කරගත්තා. සහෝදරයෝ සමහරවිට ඉඩම් බෙදද්දී සහෝදරයෝ රණ්ඩු වෙනවා. එක බත් මුට්ටිය කාපු අය අමනාප වෙනවා ඉඩම් බෙදා ගනිද්දී. මේ අපේ ගෙදර කියලා වෙන් කරගන්නවා. මේ අපේ ගෙදර කියලා. ඊට පස්සේ ඒකෙත් මේ අයියාගේ කාමරේ. මේ අපේ කාමරේ. ඔය අම්මලාගේ කාමරේ. මේක කුසිය. මේක සාලේ කියලා වෙන් කරගත්තා. ඒකෙනොත් මේ මගේ ඇඳ. මේ මගේ මේසෙ කියලා වෙන් කරගත්තා. ඒකෙත් මේ මගේ කොට්ටේ. මේ මගේ බෙක්සීට් එක කියලා වෙන් කරගත්තා. ඒකෙනොත් මේ මගේ බාට දෙක මේ මගේ ඔරලෝසුව කියලා වෙන් කරගත්තා. මං කියන එක තේරෙනවද? අවසානයේ ගම් වතුරකුයි නායාමකුයි ඇවිල්ලා මේ ඔක්කොම කාලම් කළා. කවලම් කළා හොද්දක් කළා. ඇත්ත කතාව. මගේ ගමත් මගේ ඉඩමත් මගේ ගෙදරත් මගේ කාමරෙත් මගේ ඇඳත් මගේ සම්පත්තු දෙකත් ඔය ඔක්කොම එකට මික්ස් කළා. ඇස්හැරලා බලන්න. ජීවිතේ දෙස බලන්න. ඔබ බේරුණා කියලා හිතන්න එපා. ඔබ බේරුණා කියලා හිතන්න එපා. ඔබ ඊළඟ මෝඩකමට එන්න එපා. ඒ මිනිස්සුන්ට කරදර වුණා. අපිට නම් යාන්තම් බේරුණා කියලා එන්න එපා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි ඔබට දකින්න ලැබේ දුක්ඛිතං දුරූපේන දුකටපත් උන දුක්ඛිත ස්වභාවයටපත් උන මිනිස්සු කරදර දකින්න ලැබේවි. නිට්ඨමේතං ගන්තබ්බං නිට්ඨාවකටපත් වෙන්න මටත් ඕක වුණා කියලා.